දැන් අනිත් ප්‍රශ්නය තමයි දැන් මේ තියෙන ඉන්ඩස්ට්‍රික එක්ස්පිරියන්ස් ඇත් එක්ක ඔබ දෙපලගෙම මොන වගේ චලෙන්ජස්ත මේ ඉන්ටර්නශනල් ස්ටඩන්ස්ට UK ගියාම ගොඩක් වෙලාවට ඒගොලට ෆේස් කරන්න තියෙන චලෙන්ජස් කොමන්නේ වටිකක් ඇතිනේ අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු එතකොට මම කවුරු හරි යන්න කෙනෙක් ඉන්නවනම් යන්න කලින් දන්නවා මේ වගේ චැලෙන්ජස් ඒගොල්ලන්ට එයි කියන එකනේ අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් සම්පත් ඔයාගේ ප්‍රශ්නේ ඇතුළේම ඇත්තටම උත්තරෙත් මට ඕකෙම ආවා. ඔයාගේ ප්‍රශ්නේම කොමන් ඒවත් ඇතිනේ කියලා මම ප්‍රශ්නේ ඇහුවා මගෙන්. ඇත්තටම කිව්වොත් එමේ චැලෙන්ජස් ගත්තොත් UK වලටත් යන සිසුන්ට ෆේස් කරන්න වෙන චැලෙන්ජස් කොමන් චැලෙන්ජස් තියෙන්නේ. ස්පෙસિෆිකලිම UK වලටම වෙන් වෙච්ච චැලෙන්ජස් කියලා දෙයක් මම දකින්නේ නැහැ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ලෝකේ ඕනේ රටකටම යනකොට යන කොමන් චැලෙන්ජස් අපිට දැනෙන කොමන් චැලෙන්ජස් ටිකම තමයි UK ස්ටඩි කරන්න ගියත් ස්ටුඩන්ට් කෙනෙක්ට ෆේස් කරන්න වෙන්නේ. මම ඒක තව චුට්ටක් එක්ස්ප්ලেইন කරොත් ඔයාලට. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් ගෙදරින් එළියේ ඉන්නේ. රයිට්. එතකොට පොඩ්ඩක් ගෙදර වටපිටාව එන්වයරන්මන්ට් එකත් එක්ක මිදුනහම එන චැලෙන්ජ් එක හෝම් සික් කියන එක. රයිට්. එතකොට ගියපු ගමන් එන්වයරන්මන්ට් එකට සෙටප් වෙන්න තියෙන චැලෙන්ජ් එක. රයිට්. එතකොට තව අපි කියන්නේ ක්ලයිමේට් එකත් එක්ක ඇඩැප්ට් වෙන්න තියෙන චැලෙන්ජ් එක. රයිට්. එතකොට ඔය වගේ කොමන් චැලෙන්ජස් තමයි තියෙන්නේ. මොකද UK කියන්නේ ඇවිල්ලා මල්ටි කල්චරල් කන්ට්‍රි එකක්. රයිට්. UK කියන්නේ මල්ටි කල්චරල් රටක් එක සමූහයක් UK කියන්න ඉතින් එහෙම බැලුහාම ස්පෙසිෆිකලි UK වලට පමණක් පොදුවෙච්ච චැලෙන්ජ් එකක් කියලා දෙයක් මම දකින්නේ නැහැ. හොඳ උත්තරයක්. ඇත්තටම ඔව් දැන් අපි සමහර කට්ටිය හිතනවානේ UK වලට ගියොත් මෙන්න මේ චැලෙන්ජ් එකට මුණ පාන්න සිදුවේ කියලා. මම හිතන්නේ අද දවසේ අපි ගොඩක් දේවල් කතා කරා. අර විශේෂයෙන්ම මේ දවස්වල යන රූම් එකක් තමයි cost of living. දැන් ඒක ගැනත් අපි හොඳටම කතා කරා. ඉතින් මම හිතන්නේ මේ චැලෙන්ජස් කියන දෙක ඕනේ තැනක තියෙන ඕනේ රටක තියෙන ලංකාවෙත් තියෙන අපිටත් චැලෙන්ජස් තියෙනවා අපිටත් චැලෙන්ජස් මේ දනුත් චැලෙන්ජ් ඉතින් මේ වගේ දේවල් වලට අපි ඇඩප්ට් වෙන විදිහ තමයි මත තමයි අපි අනාගතේ රඳා පවතින්නේ. හොඳ බොහොම ස්තුතියි ඒක ක්ලැරිෆයි කරාට. දැන් මං හිතන්නේ ගොඩාක් දේවල් අපි කතා කරා. ඔන්න අතිශයම වැදගත් ප්‍රශ්නයකට මම එන්න යනවා. දැන් ඇප්ලයි කරන කෙනෙක්ට ඒ ඇප්ලයි කරන එකේ ප්‍රෝසෙස් එක දැනගන්න එපා. ඒ කියන්නේ මොන වගේ ඩොකියුමන්ට්ස් මංගව තියෙන්න ඕනි කියලා දැනගෙන හිටියොත් මං හිතන්නේ කන්සල්ටේෂන් එකට එනකොටත් ඕගොල්ලන්ටත් ඒක ලේසියක් වෙයි, ස්ටුඩන්ට්ස්ලටත් ලේසියක් වෙයි. අපිට පුළුවන් ද ඉතාමත්ම කෙටියෙන් කියන්න මොන වගේ ඩොකියුමන්ට්ස්ද, මොන වගේ ලිපි ලේඛනද, මොන වගේ දේවල්ද ඒගොල්ලෝ ලෑස්ති කරගන්න ඕනේ. කවුරු හරි ඉන්නවා නම් UK වලට යන්න බලාපොරොත්තු වෙන මේ අවුරුද්ද වේවා එන අවුරුද්ද වේවා මොන වගේ දේවල්ද ලෑස්ති කරගන්න ඕනේ. ඔව් සම්පත්. ඒකෙදී ඇත්තටම කිව්වොත් අපි කියනවා දැන් මේ ලංකාවේ තිබ්බනේ පාස්පෝර්ට් හම්බෙන්නේ නැති ඉෂුව එකක්. ඒකත් එක්ක අපේ දැන් මේ ළඟදී ඉඳන් අපි දකින ඉෂුව එකක් තමයි ගොඩක් අය පාස්පෝර්ට්ස් නැතුව තමයි මුලින්ම ස්ටඩි අබ්‍රෝඩ් ප්ලෑන් එකක් ප්ලෑන් කරන්නේ. එතකොට ගොඩක් අය අපි කාවට ඇවිල්ලා ඉන්ෆර්මේෂන් ගන්න. හැබැයි ඒගොල්ලන් තාම පාස්පෝර්ට් එකවත් අරගෙන නැහැ. පාස්පෝර්ට් එක කියන්නේ මං හිතන්නේ තිබිය යුතුම ඒක මැන්ඩටරි. එතකොට මම ඒකෙන් පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයගේ පාස්පෝර්ට් එක තියෙන්න ඕනේ. එතකොට ඊට අමතරව ඔයාගේ ඇකඩමික් ඩොකියුමන්ට්ස් තියෙන්න ඕනේ. ඔයා O levels වෙන්න පුළුවන්, ඔයා බැචලර් එකක් කම්ප්ලීට් කරලා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ඇකඩමික් ඩොකියුමන්ට්ස් ටික තියෙන්න ඕනේ. ඒකෙදි ගොඩක් අය කියන්න පුළුවන් ඒක එඩියුකේෂනල් මිනිස්ට්‍රි එකෙන් ආපු එක විතරක් ඇත්තටම කිව්වොත් ඇති. හැබැයි ගොඩක් අය කියන්න පුළුවන් ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරන්න ඕනෙම එහෙම කියලා. ඇප්ලයි කරද්දී එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඔරිජිනල් සර්ටිෆිකේට්ස් තියෙනවා නම් අපිට ඒක දුන්නාම ඒකෙත් එක්ක අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන තැනේදී මට ෆොරින් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා අටෙස්ටේෂන් එකට යන්න ඕනේ නැහැ. තියෙන ඔරිජිනල් ඩොකියුමන්ට් එක ඔරිජිනල් නම් ඒකෙන් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි. එතකොට ඒ ඇකඩමික් ඩොකියුමන්ට්ස් ඔයා හිතන්නකෝ දැන් තව ස්ටුඩන්ට්ස් ඉන්න පුළුවන් ඒගොල්ලෝ after A level එතකොට බැචලර් එක කරන ගමන් after bachelors වගේ ඒගොල්ලෝ වර්ක් කරන්න පුළුවන්. එතකොට ඒ වර්ක් ඩොකියුමන්ට්ස් ටිකත් වර්ක් එක්ස්පීරියන්ස් ලෙටර්ස් ටිකත් අපිට ඕනේ. ඒත් එක්කම තමයි අපි ගොඩාක් යුනිවර්සිටිස් වලින් රික්වෙස්ට් කරන එකක් තමයි රෙකමෙන්ඩේෂන් ලෙටර්ස්. රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් කියලා කියන්නේ රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් කියන්නේ ඒක ඇකඩමික් රෙකමෙන්ඩේෂන් එකක් වෙන්න පුළුවන්, වර්ක් රෙකමෙන්ඩේෂන් එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයා වර්ක් උත් කරලා තියෙනවා නම් වර්ක් කරලා තියෙන කෙනෙක් නම් එතකොට අපිට ඇකඩමික් ලෙටර් එකයි රෙකමෙන්ඩේෂන් ලෙටර් එකයි වර්ක් රෙකමෙන්ඩේෂන් ලෙටර් එකයි දෙකම අවශ්‍යයි. එතකොට ඒක හැමෝගෙම ගන්න ඕනේ නැහැ. ඔයා O levels වලින් පස්සේ නම් ඔයාගේ ස්කූල් ටීචර් ස්කූල් ප්‍රින්සිපල් අහන්නේ. දැන් ඇකඩමික් කිව්වම කට්ටිය බය වෙනවා ඇති. ඇකඩමික් කිව්වම ඒ කියන්නේ තමාගේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ගෙන් හරි ඒ වැදගත්
තන්තුර දරපු තමා එක හිටපු කාගින් හරි ගත්තොත් එකන ඇතිද ප්‍රින්සිපල්ගෙන් ඒ ස්කූල් එකන එකෙන්. කොමත් රෙප්‍රසන්ට් ඔව්, වෙන්න එතකොට එතකොට principal ස්කූල් එකෙන් ඕලට එක ගත්තනම් ඇති හරි. එතකොට ඒලබල්ස් වලට ස්කූල් එකෙන් බැශල එකක් කරලා නම් ඔහතනක HND එකක් කරපු එක් කෙනෙක් ෆෞන්ඩේෂන එකක් කරපු කෙනෙක් ඒ වගේ අයගෙන් ඒ අදාළ ඇකඩමික් කරපු ඒ ඉන්ස්ටිටියුට් එකෙන් ලෙට එකක් තිබ්බනං ඇති හරි. මේ ස්ටඩන්ට් අපි රෙකමෙන්ඩ් කරනවා කියලා Right. එතකොට අපි හිතමුක වර්ක් රෙකමෙන්ඩේෂන් ලෙට එකදී ඕවර්ක් කරලා තියෙන වගේ එම්පලෝයගෙන් ලෙට එකක් ගත්තන රෙකමෙන්ඩේෂන් ලෙට එකක් මේ ඉගෙන හොඳර වැඩ කරලා හොඳට වැඩ කරලා තියෙනවා. රෙකමඩේෂන්ස් කණ්ඩ බෑ ඔව්. රෙකමඩේෂන් ලෙට එකක් වර්ක් එම්පලෝයර්ගෙන් තිබොත් මේ වැඩ කරපු අයට නේ? ඔව් තිබ්බනං එතකොට ඒකත් එක්ක අපිට ගන්න පුළා එතකොට ගොඩාක් අයි දන්න පුලන් SOP එක හෙඩ එකක් වෙනවනේ හො පොඩ්ඩක්කින් හොඳයි ඔය ප්‍රශ්න ඔය ටෙක්නිකල් වචන එන එකත් ඇත්තරම හොඳයි දැන් මත් අහලා තියෙන මේ SOP කියන වචනේ මොකක්ද මේ SOP කියලා කියන්නේ ඒකත් මං හිතන්නේ ඒකත් බීතිකාවක් සමහරලාට ස්ටුඩන්ට්ස් කියනවා SOP කියනවා බීතිකාවක් වෙලා ඇතිගෙන බය ඇති මේකට මොකක්ද මේ SOP කියලා කියන්නේ SOP කියන්නේ ස්ටේට්මන්ට් of පර්පස් දැන් අපි මේ රටින් එලියට අද්දී ඕනම වීස කැටගරිය එක ඕනම ඉමිග්‍රේෂන් එක එකගොල්ලොන් චෙක් කරනවා ඇයිෝ මේ රටින් යන්නේ ඒක හැම කැටගරියකටම අදාළ දෙයක් එතකොට ස්ටුඩන්ට් වීසකේදී ඒගොල්ලෝ මේන්ලි ඉමිග්‍රේෂන් එක චෙක් කරන්නේ ඇයි ඔයා ලංකාවේ තියෙනවනං ඇයිවා වෙන රටවල් වලයන් ලංකාව මේක තියෙනවද ඒ හැමදේටම අපි දෙන්න ඕනේ ඇයි අපි යන්නේ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂ එක ඇයි අපිට වැදගත් අපේ කරිය එක මොකක්ද ඉතින් එතකොට අපිට SOP එක අවශ්‍යයි ඒකට ඇත්තටම කිව්වොත් අපි ගයිඩ් කරනවා මොන වගේ ඕට මොනවද ස්ටේජස් තියෙන්න ඕනේ මොන වගේ ඩීටේල්ස් දෝ ඉන්ක්ලූඩ් කරන්න ඕනේ කියන එක එතකොට ස්ටුඩන්ට්ස්ගේ අපි රික්වෙස්ට් කරන එකක් තමයි ඒක බය නැතුව තමන් ඩිවෙලොප් කරන්න අනිත් අයට ඩිවෙලොප් කරන්න දෙන්න නැතුවමකද තමන් ගැන දන්න තමන්ගේ ඔපචනිටස් දන්න තමන්මයි තමන්ගේ ගෝල් එක ඔපචනට එකක් තමාට ලියන එකත්නේ ඒකත් එක්ස්පිරියන්ස බන්නේ ඔව් එතකොට ගොඩාකයි බයවෙන්න පුළුවන් බයවෙන්න පයික ලියන්න තමන්ට හොඳ එක්ස්පෝෂ එකක් ඒගෙන් තමයි අදනගන්න වගේ ඉස්සරහා මොනවාද තියෙන්නේ ඇන්වාගේ මොනාද ඔපිෂන්ටේස් කියන එක එතකොට මේ තියෙන බේසික් ඩොකියමන්ට්ස් ටික අපිට එව්වොත් අපිව කන්ටැක් කරාදී හරිවල්ගාව ඩොකියමන්ට්ස් ඔක්කොම නැති වෙන්නත් පුළුවන් හැබැයි ඔයාට චෙක් කරන්න නම් ඔයාට පුළුවන් අපිට ඔයාගේ CV එකේ වන්න CV එක ෂෙයා කරලා ඔයාට ඔයාගෙන හිස්ට්‍රි එකක් ඇකඩමික් හිස්ට්‍රි ඇන්ඩ් වර්ක් හිස්ට්‍රි එකක් අපිට කිව්වොත් අපිට ඔයාට දෙන්න පුළුවන් මේ රිලේටඩ් ගියොත් මේ ප්‍රෝග්‍රෑම් එක මේ යුනිවර්සිටි එකට ගියොත් ඔයාට මේ වගේ දෙයක් අචීව් කරගන්න පුළුවන් කියලා එක ස්ටෙප් 1 එක ඒ ඇප්ලිකේෂන් ප්‍රෝසෙස් එකේදී එතකොට ඒ ඩොකියුමන්ට්ස් ටික අපි අරගෙන අපි යද්දී අපි යුනිවර්සිටි එකට ඇප්ලයි කරනවා හරි එතකොට මෙතනදී අපි ඇත්තටම ගියොත් අපේ ආයතනයේදී අපි එක යුනිවර්සිටි එකකට විතරක් ફોකස් කරන්නේ නැහැ අපි මේන් ප්‍රයොරිටි දෙන්නේ ස්ටුඩන්ට්ගේ යුනිවර්සිටි ඔප්ෂන් එක and ප්‍රෝග්‍රෑම් ඔප්ෂන් එක ඒකත් එක්කම අපි බෑකප් හැමතිස්සම අපේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම at least 2 යුනිවර්සිටිස් අපි ඇප්ලයි කරනවා රයිට් ගෙන් ස්ටුඩන්ට් දැනුවත් කරලා තව යුනිවර්සිටිස් එක දැන් මට මං බලාගෙන මාවත් අපි හිතවකෝ කොවින්ට්‍රි කියලා දැන් කිව්වනේ ගොඩක් පොපියුලර් එකක් කියලා ඒකටත් ඇප්ලයි කරන ගමන් තව දෙකකටත් වගේ බෑකප් එකකට වගේ ඇප්ලයි කරනවා මොකද ඇත්තටම කිව්වොත් ඒකෙදී ඇඩ්වාන්ටේජ් එක ස්ටුඩන්ට්ම තමයි මොකද එයා හිතන්නකෝ යායන ෆස්ට් ඔපීනියන් එකත් එක්ක යට ඔෆ් එකක් ආවේ නැත්තම් එතකොට යාගේ ටයිම් වේස්ට් ඉන්නේ යා බලන් හිටපු කාලේ එතකොට අර වගේ ඔප්ෂන්ස් දාලා තිබ්බහම එයාට ඔප්ෂන්ස් හම්බ වෙනවා එතකොට ඔෆ් එකත් එක්ක එයාට කැමති ඔෆ් එකක් එක්ක යන්න පුළුවන් රයිට් එතකොට ඒකෙදී අපිට ඔෆර්ස් සෙක්ෂන් එකට ආවහම අපිට කැටගරයිස් වෙනවා අන්කන්ඩිෂනල් ඔෆර් ඇන්ඩ් කන්ඩිෂනල් ඔෆර් කියලා අන්කන්ඩිෂනල් ඔෆර් ඇන්ඩ් කන්ඩිෂනල් ඔෆර් කියලා. දැන් අපි අන්කන්ඩිෂනල් ඔෆර් එකක් කියලා ගත්තොත් ඒකේ ඔයගෙන් යුනිවර්සිටි එකෙන් ඇඩිෂනල් මොනවද ඉල්ලන්නේ නැහැ. අන්කන්ඩිෂනල් ඔෆර් එකේදී. එතකොට ඔයාට කෙලින්ම ඔයාගේ ස්කෝලර්ෂිප් එකත් එක්ක ඔයාගේ ඔෆර් එක දෙනවා. ඔයාට පේමන්ට් එක කරලා ඔයාට නෙක්ස්ට් ස්ටේජ් එකට යන්න පුළුවන්. හැබැයි ඔයා හිතුවොත් ඔයාට ආවොත් එහෙම කන්ඩිෂනල් ඔෆර් එකක් ඒකෙදී වෙන්න පුළුවන් සමහරක් විට ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක වෙන්න පුළුවන්. ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක. එහෙම නැත්නම් සමහරක් විට ඔයාගේ ඇකඩමික්ස් වල දැන් පෙරක පෙන්ඩින් ඩොකියුමන්ට්ස් එක සබ්මිට් කරනවානේ. එතකොට පෙන්ඩින් ඒ ඇකඩමික් තව සර්ටිෆිකේට් එකක් වෙන්න පුළුවන්, ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ මේ අන්කන්ඩිෂනල් එකේදී එහෙම කන්ඩිෂන්ස් මොකුත් නැහැ. කෙලින්ම ලෙටර් එකේ මුලින්ම නෑ කන්ඩිෂනල් ඔෆර් එකේ මට දෙච්ච හැටියට
මොකක් හරි දෙයක් ඉල්ලනවා කියන එක තමයි ඉල්ලනවා. ඔව්. එහෙම ඉල්ලුවා කියලා ගැටලුවක් නැහැ. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මෙහෙමයි. දැන් ඔයාලට කන්ඩිෂනල් ලෝ අන්කන්ඩිෂනල් ඔෆර් එකක් එනවා කියන්නේ එයාලා ඔයාව ගන්න කැමති. අන්න ඒක තමයි වැදගත්. මං හිතන්නේ ඒක ගොඩක් වැදගත් කාරණාවක්. කියන්නේ අන්කන්ඩිෂනල් කන්ඩිෂනල් ලෙටර් එකක් ආවා කියන්නේ ගන්න කැමති. කැමති. ඒකේ කන්ඩිෂනල් කියන එකට ආවොත් මොකක් හරි ඒගොල්ලෝ ඉල්ලනවා කන්ඩිෂනල් එක. කන්සිඩර් කරන්න වගේ දෙයක් ඉල්ලනවා. එතකොට කන්ඩිෂනල් එකේදී තියෙන්නේ ඒ විදිහට තමයි. එතකොට ඔයා හිතන්නකෝ දැන් හරි අපිට අන්කන්ඩිෂනල් එකක් ආවා. එහෙම නැත්නම් කන්ඩිෂනල් එකක් ඇවිල්ලා අපි ඒ කන්ඩිෂන්ස් වලට ට්‍රීට් කරා. කියන්නේ ඊළඟ ડોකියුමන්ට්ස් ටික දීලා ඒ රික්වයර්මන්ට් එක අපි කම්ප්ලීට් කරා. එතකොට එයාට ආයෙමත් එනවා යුනිවර්සිටි එකෙන් අන්කන්ඩිෂනල් ඔෆර් එක. හරි. මේ ස්ටේජ් එකේදී තමයි ස්ටුඩන්ට් එයාගේ ස්කෝලර්ෂිප්ස් දැනගෙන එයාගේ ෆයිනල් පේමන්ට් එක කොච්චරද කියලා දැනගෙන එතකොට එයාගේ යුනිවර්සිටි ෆී එක එකන ඩිපොසිට් එක යට පේමන්ට් එක කරන්න පුළුවන්. අන්කන්ඩිෂනල් එක ආවට පස්සේ තමයි යුනිවර්සිටි පේමන්ට් එකක් කරනවා නම් එහෙම කරන්න තියෙන්නේ. කරන්න තියෙන්නේ. හරි. ඒකෙදී යාලට එයාලගේ කෝස් ඩිපොසිට් එක කරාම ඊට පස්සේ තමයි යුනිවර්සිටි එකෙන් අපිට කැෂ් එකක් ප්‍රොවයිඩ් කරන්නේ. තව ආව ටෙක්නිකල් ප්‍රශ්නයක්. කැෂ් කියලා කියන්නේ මොකක්ද? කැස් එක කියන්නේ confirmation of acceptance for studies. එතකොට මේකෙදි තමයි දැන් ඔයා payment එක කරාට පස්සේ අතරම කිව්වොත් කැස් එකට යන්නත් කලින් කැස් එක ඒගොල්ලන් පෙලක් යුනිවර්සිටිස් වලින් කැස් එකක් දෙන්න පුළුවන්. හැබැයි පෙලක් යුනිවර්සිටිස් වලින් කැස් ඉන්ටර්විව් එකක් එන්න පුළුවන් මුලින්ම. හරි. මේ ඉන්ටර්විව් එකක් කියන්නේ මේ ඔන්ලයින් ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් එකක්ද? ඔව් ඔන්ලයින් අතරම කිව්වොත් යන්නේ එතනදී අතරම කිව්වොත් ඔයාගේ program related questions අහන්නත් පුළුවන්. හැබැයි ඔයාගේ basic ඉන්ෆර්මේෂන් අහන්නත් පුළුවන්. ඒක ඇත්තටම කිව්වොත් ඔයාගේ ගැනම තමයි ප්‍රශ්න අහන්නේ. මෙතනදිත් අපි පොඩි ට්‍රේනින් සෙෂන් එකක් ඔව් දැන් මම ඊළඟට අහන්න ගියේ ඒකයි. දැන් කැස් එක අපි තේරුම් ගත්තා. දැන් ඊළඟට දැන් ඔන්න දැන් IELTS වලට බය ගොඩක් අය හිටියේ. දැන් ඒකත් අපි ඒ බයත් නැති කරා. ඉන්ටර්විව් කිව්වම කොහොමද බය නේ? ඉතින් ඒ වගේ එකකටත් සපෝට් එකක් මෙතනින් හම්බ වෙනවද? කොහොමද ෆේස් කරන්නේ? එහෙම සපෝට් එකක් දෙනවද? ගයිඩන්ස් එකක් දෙනවද චිවිය ආයතනේ? ඔව් එතනදී ඇත්තටම කිව්වොත් අපේ දැන් මේ පාස් ස්ටුඩන්ට්ස් අත් එක්ක එක්ස්පීරියන්ස් වෙන එක තමයි ස්ටුඩන්ට්ස් ගොඩාක් බයයි ඉන්ටර්විව් එකක් කිව්වම දැන් IELTS එකෙන් කොහොම හරි කරගත්තේ කියමුකෝ දැන් ඉන්ටර්විව් එකක් කිව්වම මේගොල්ලෝ කොහොමද බය මොකද ලයිව් යන්නේ මොනවා වේද එහෙම කියලා හැබැයි හැමෝගෙම ෆීඩ්බැක් එක තමයි ඉන්ටර්විව් එකක් ඉවර වුණාම අනේ ජෙනරල් ක්වෙස්චන්ස් ටිකක් අපෙන් ඇහුවේ අනේ මන් දන්නම ක්වෙස්චන්ස් ටිකක් ඇහුවේ ඒ වගේ ෆීඩ්බැක් එකක් තමයි ස්ටුඩන්ට්ස් එකෙන් තියෙන්නේ මොකද අපි යාලව ට්‍රේනින් සෙෂන් එකක් තියෙන ඇත්තටම කිව්වොත් අපි අන්ලිමිටඩ් ට්‍රේන් කරනවා ස්ටුඩන්ට් කම්ෆර්ටබල් වෙනකන් ඒ වගේ ඉතින් ඒක ෆ්‍රී අපි කරන්නේ එතකොට ස්ටුඩන්ට් උනත් ඒක කම්ෆර්ටබල් වෙනවා මොන වගේ ට්‍රේනින් ඉන්ටර්විව් ස්ට්‍රක්චර් එකක් දෙන්නේ කියලා එතකොට එයා කම්ෆර්ටබල් වෙලා ඒක කොහොම හරි ඇත්තටම කිව්වොත් අපේ ස්ටුඩන්ට්ස් ගොඩාක් ඒක මැනේජ් කරගන්නවා and ඒගොල්ලෝගේ ෆීඩ්බැක් එකත් අර වගේ පොසිටිව් ෆීඩ්බැක්ස් තමයි හිතපු තරම් අර කියන්නේ යකා කළු නෑ කියලා ඒ වගේ ෆීඩ්බැක් එකක් තමයි එන්නේ එතකොට ඒ ස්ටේජ් එකෙන් පස්සේ අපිට ෆයිනල් ස්ටේජ් එක කැස් එක හම්බුනාට පස්සේ අපිට තියෙන වීසා ලොජ්මන්ට් එකට ඒකෙදිත් වීසා එකත් ඔයගොල්ලන්ට ගොඩාක් විනිවිද ප්‍රොසෙස් එකක් තමයි අපිත් එක්ක යන්නේ අර ඒ කියන්නේ කැස් එක හම්බෙද්දී ඔයාට ඔයාගේ ෆයිනෑන්ෂියල්ස් ගැන යුනිවර්සිටි එකට දෙන්න වෙනවා ඒක තමයි අපි කියන්නේ ඔය ඇප්ලයි කරපු දවසේ ඉඳන් ඇප්ලයි කරද්දී ඔය 28 days මැචුවර් කරලා තියෙනවා නම් ෆන්ඩ්ස් ඇප්ලයි කරන දවසේ වෙද්දිද නැත්නම් කරන කරද්දී මොකද සාමාන්‍යයෙන් ඇප්ලයි කරලා ඔය කන්ඩිෂනල් ඔෆර් එකක් අරගෙන ඒ වගේ තමයි යන්නේ එතකොට ගොඩක් අය ටයිම් එකත් එක්ක ආවොත් එහෙම ඔය හිතන්නකෝ දැන් ඇප්ලයි කරනවා කියලා සෙප්ටැම්බර් ඉන්ටේක් එකට එතකොට එයා දැන් ඉඳන්ම සල්ලි දාගෙන එහෙම ඉන්න ඕනෙත් නැහැ හැබැයි එයාට ටයිම් තියෙනවනේ එතකොට එයාට මේ වෙද්දී ඔෆර් එකක් අරගෙන ඔෆර් එකේ කන්ඩිෂන්ස් මොනවද බලලා ඒවත් ඕකේ නම් යන්න. ඒකට යාට පුළුවන් ෆන්ඩ්ස් ඩිපොසිට් කරලා ඒක මැචුවර් කරලා ඊට පස්සේ යුනිවර්සිටි එකට දීලා කැෂ් එක අරගෙන යාට වීසා ප්‍රොසෙස් එකට යන්න පුළුවන්. රයිට්. එතකොට පෙලක ඉන්න පුළුවන් එයාලගේ ඔල්රෙඩි ෆන්ඩ්ස් තියෙනවා. ඒගොල්ලෝ මේ එද්දිම මේ. එතකොට තියෙන ස්මූත් ප්‍රොසෙස් එකක් ටක් ගාලා යාලට වීසා ස්ටේජ් එකට යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒක තමයි ඉතින් අර අම්මේ ඔව් මං හිතන්නේ දැන් කොහොමත්ම දැන් වීසා ප්‍රොසෙස් එක අමාරු වෙන්න එපයි. අපි වෙන රටකට යන්නේ නෑ ඇත්තටම කිව්වොත් කම්පෙයාර් කරද්දී අනිත් ස්ටුඩන්ට් වීසාත් එක්ක UK වීසා එකේ ඔයාලට බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා ඇත්තටම කිව්වොත් පෙලක් දැන් ඔයා ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාව කැනඩා අපි ගමුකෝ ගොඩක් කැනඩා වීසා එකක් ඔයා දන්නේ නැහැ ප්‍රොසෙසින් ටයිම් එක කොච්චරද කියලා හැබැයි ඔයා ගත්තොත් එහෙම UK වීසා එකේදී එක පොයින්ට් එකක් තමයි ඒකේ පොඩි ගොඩක් විනිවිද භාවයක් තියෙන එකේ ප්‍රොසෙස් එකේදී මොකද
ඔයාට දෙනවා ඒගොල්ලොන් ප්‍රොසෙසින් ටයිම් එකේදී පවා ඒගොල්ලොන්ගේ තියෙන කැටගරිස් දෙකක්. මේක ස්ටුඩන්ට් වීසා විතරක් නෙවෙයි ඕනම වීසා කැටගරි එකකදී UK ඉමිග්‍රේෂන් එකේ තියෙන කැටගරිස් දෙකක්. හරි. ඒක ප්‍රයොරිටි වීසා and normal වීසා. හරි. එතකොට ප්‍රයොරිටි වීසා එක කියන්නේ ඒකෙදි ඔයාට ඇඩිෂනල් charge එකක් යනවා. හැබැයි ඔයාට within 5 days 5 to අපි within 5 days 5 days කෙනවාගේ බයෝමෙට්‍රික්ස් වලට යනවනවා. බයෝමෙට්‍රික්ස් වලින් පස්සේ 5 days වලදී ඔයාට වීසා එක ග්‍රාන්ට් වෙනවා. ඒ ග්‍රාන්ට් වගේ වීසා රිසල්ට් එක එනවා. හැබැයි ඔයා ගත්තොත් normal process එක ගියොත් it can take 15 to 30 days. 1 month වගේ 1 maximum month වගේ යනවා. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙනවා. 99% ඔය රේන්ජ් එකේ තමයි normal process ඔයා දැම්මොත් එන්නේ. ඒක ඔයාට UK VI වෙබ්සයිට් එකට ගියත් ඔයාට ඒක රිෆර් කරගන්න පුළුවන්. අපිටම බලාගන්න පුළුවන් ඒ කාලය කියන එක තමයි කියන්නේ විනිවිද පේන විදිහට තමයි තියෙන්නේ කියලා කියන්නේ නේ. UK එකේ ඇත්තටම කිව්වොත් easy වෙන්නේ ඔය දේවල් හින්දා තමයි. ගොඩාක් easy and ලොකුවට documentation ගොඩාකුත් නැහැ. processing time එකත් easy. ඔයා හිතන්නකෝ මේ intake එකට යනවා ඔයා ඒප්‍රිල් වල ඇවිල්ලා දැන් ඔයා ඔක්කොම ටිකත් හදාගෙන ඇවිල්ලා ඔයාට වීසා එක දාගන්න විතරයි තියෙන්නේ කියලා. එතකොට ඔයා හිතුවොත් එහෙම ඔයාට ලොකු time එකක් යයි මට වීසා එන්න නැති වෙයි කියලා. ඔයාට obviously තියෙනවා chance එක 5 days එකට apply කරන්න. ඒ කියන්නේ priority visa එකට ඔයාලට apply කරන්න පුළුවන්. පොඩි ගාණක් add වෙනවා. හැබැයි ඒක අපිට නෙවෙයි. ඒක immigration එකටම තමයි payment එක තියෙන්නේ. ඔයාලට කරලා priority base යන්න පුළුවන්. ඒක නම් ඇත්තටම ලොකු දෙයක්. මොකද සමහර වෙලාවට අපි අන්තිම මොහොතේනේ decisions ගන්නෙ. ඉතින් එහෙම කෙනෙක්ට UK කියන country එකට visa එකක් දාන්න මේ අවස්ථාවල් දෙකක් තියෙනවා කියන එක තමයි අද මේ වෙලාව අපි කතා කරේ. හරි. අපි දැන් අද දවසේ ගොඩාක් දේවල් කතා කරා. මං හිතනවා මේක බලන් ඉන්න ඕනෙම කෙනෙක්ට UK සම්බන්ධයෙන් අවශ්‍ය තිබ්බ ගැටලු ගොඩක් ඒවා निराකරණය වෙන්න ඇති කියලා. මං හිතන්නේ ගොඩක් pain points අපි කතා කරා අද දවසේදී. මගේ අන්තිම question එක මම මේක direct කරන්නේ Mr. අකිලගෙන්. UK යනවා නම් කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක්ට බැචලර් එකකට හරි මාස්ටර්ස් එකකට හරි ඇයි achiever ආයතනය තෝරගත යුත්තේ කියලා කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි මම මෙතනට එන්න ඕනේ? තව මට තැන් තියෙනවා. දැන් ලංකාවේ ගොඩාක් තැන් තියෙනවා. නම් කියන්න අවශ්‍ය නැහැ ගොඩක් තැන් තියෙනවා. ඇයි මේ ස්ථානයටම achiever ආයතනයටම එන්න ඕනේ කියලා කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද දෙන්න පුළුවන් උත්තරේ? සම්පත් හොඳ ප්‍රශ්නයක් ඔය ඇහුවේ. ඒකට උත්තරේ මට මේ විදිහට දෙන්න පුළුවන්. ඇත්තරම අංක 1ට මට කියන්න පුළුවන් කාරණාව තමයි high visa success rate. අපේ තියෙන විශේෂම කාරණාව ඇවිල්ලා high visa success rate එකක් අපි maintain කරන් යනවා. right ඒක ඇවිල්ලා end of the day student කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ visa එකට apply කරලා visa refusal එකක් ගන්න නෙමෙයිනේ. visa එකක් success කරගන්න, visa එකක් grant කරගන්න. ඉතින් ඒකට experience team එකක් එක්ක වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාව students ලට අපෙන් හම්බ වෙනවා. අපේ high visa success rate එකක් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි අපේ ටීම් එකේ ඉන්න ඔක්කොම කවුන්සලර්ස්ලා ICEF සහ British Council certified counsellorස්ලා ICEF සහ British Council certified counsellorස්ලා. ඒ කියන්නේ මේක ගැන නිපුණත්වයක් ලබාගත්තු credibility එකක් තියෙන counsellorස්ලා තමයි students ලව guide කරන්නේ. ඒ කියන්නේ මේ කිසිම දැනුමක් නැති කෙනෙක් නෙමෙයි student කෙනෙක්ට මේ ගැන අවවාද guidance දෙන්නේ සීලුම දේ ගැන දන්න. ඊළඟ කාරණාව තමයි මේ සියලුම සේවාවල් අපි ලබා දෙන්නේ 100%ක්ම free of charge. සතයක්වත් අපි අය කරන්නේ නැහැ කිසිම අවස්ථාවක. දැන් අපි මේ discussion එක පුරාවටම කතා කරා admission process එක සහ visa process එක. admission process එකත් free of charge, visa process එක entire process එක 100%ම free of charge තමයි අපි සියලුම දරුවන්ට ලබා දෙන්නේ. ඊට පස්සේ අපිට තව කාරණාවක් හිතට ගන්න පුළුවන් අපේ direct university partnership එක ගත්තාම අපි directly universities එක closely වැඩ කරනවා. එතකොට students ලට හම්බ වෙන තව benefit එකක් තමයි offer turnaround time එක බොහොම ඉක්මන්. ඒ කියන්නේ තාමත් ඉක්මනින් offer එකක් අරගෙන මේ process එක බොහොම කෙටි කාලයකින් ඉවර කරගෙන තමන්ගේ desired university එකට apply කරලා ඉක්මනට visa එක apply කරගන්න හැකියාව තියෙනවා. ඒකම තමයි office time වල පමණක් නෙමෙයි. අපි office එක base වෙලා තියෙන Colombo 3 කොල්පිටි වල office එකට එන්න පුළුවන්. Monday to Friday අපි උදේ 8:00 හැන්දෑව 5 වෙනකන් ඉන්නවා. ඒ වගේම Saturdays වල උදේ 9 ඉඳන් දවල් 1 වෙනකන් ඉන්නවා. එහෙමත් අවස්ථාවක් නැත්නම් කොළඹින් පිට කෙනෙක් හෝ වුණත් පුළුවන් අපේ වෙබ්සයිට් එක හරහා හෝ නැත්නම් අපේ hotline එක හරහා contact කරලා online session එකක් book කරගන්න. එතකොට අපිට පුළුවන් office hours වලින් පස්සේ වුණත් student කෙනෙක්ට උදව් කරන්න online counseling session එකක් කරා student කෙනෙක්ව guide කරන්න. එතකොට ඒක ඇවිල්ලා පස්සේ වුණත් ඒක ඇවිල්ලා ලොකු ප්ලස් පොයින්ට් එකක් ස්ටුඩන්ට්ස් ලට. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සම්පත් මාස්ටර්ස් එකකට යන්න බලන් ඉන්න ළමෙක් එයාලම අනිවාර්යයෙන්ම ගොඩක් දුරට කොහේ හරි වර්ක් කරනවා. එතකොට ඔෆිස් අවර්ස් වලදී ඔෆිස් එකෙන් එළියට එන්න අමාරුයි නම්
කොළඹට එන්න අමාරු නම් කොළඹින් පිට ඉන්න දරුවෙක් නම් ප්‍රශ්නයක් නැහැ. අපිට කතා කරන්න අපේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න, අපේ හොට්ලයින් එකට කෝල් කරන්න. අපිට පුළුවන් ඔන්ලයින් සෙෂන් එකකින් ඔයාගේ ඉනිෂියල් ඔයාගේ කවුන්සලින් පාර්ට් එක අපිට ඔයාට ඒකත් ෆ්‍රී 100% ෆ්‍රී. සියලු දේම ෆ්‍රී. කිසිම අවස්ථාවක කිසිම මුදලක් අය කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නොමිලේ. 100%ක් නොමිලේ ලබා දෙන අපේ සේවාව මම අර සඳහන් කරා වගේම ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකේ සහ ඇඩ්මිෂන් ප්‍රොසෙස් එකේදී ස්ටුඩන්ට් ලබා දෙන සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්නේ අපි. ඒ වගේම මං කිව්ව වගේම ස්ටුඩන්ට් කෙනෙක්ට කිසිම අවස්ථාවක කියන්නේ ඔෆිස් අවර්ස් වලදී අපිව මීට් වෙන්න අපහසු වුණා. අපේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න, හොට්ලයින් එකට කෝල් කරන්න, කවුන්සලර් කෙනෙක් එක්ක අපොයින්ට්මන්ට් එකක් ෆික්ස් කරගන්න. ආෆ්ටර් ඔෆිස් අවර්ස් වුණත් අපි සැදී පැහැදී ඉන්නවා ස්ටුඩන්ට්ස්ලාට සපෝට් කරන්න. ආෆ්ටර් ඔෆිස් අවර්ස් ඩියුරින් සැටර්ඩේස් සන්ඩේස් වුණත් අපිට ස්ටුඩන්ට්ස්ලාට කවුන්සලින් සෙෂන් එකක් කරලා විස්තර ටික ලබා දීමේ හැකියාව සම්පූර්ණයෙන්ම තියෙනවා. මේ කාරණා හින්දා තමයි ඔබතුමා කියන හැටියට අචීවියා ආයතනය වෙනස් වෙන්නේ අනිත් ආයතන සමග. හරි, අද දවසේ අපි ගොඩක් දේවල් කතා කරා UK සම්බන්ධයෙන්. මං හිතනවා අද මේ වීඩියෝ එක බලන ඕනෙම කෙනෙක්ට ඒ තිබ්බ ගැටලු සියලු දේවල් නිරාකරණය වෙන්න ඇති කියලා, අඩුම ගානේ 100%ක් නැතත් තිබ්බ මොනවා හරි ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති කියලා හිතනවා. ඒක තමයි අපේ තිබ්බ ප්‍රධාන අරමුණ මේ පොඩ්කාස්ට් එක කරන්න. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මිස්ටර් අකිල, හෂානි. අද දවසේදී ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් මේ බලන් ඉන්න අපේ අනාගතේ රට යන්න බලන් ඉන්න UK වලට යන්න බලන් ඉන්න අය වෙනුවෙන් ඔබගේ කාලය ගත කරාට යම් කෙනෙක් ඉන්නවා නම් UK යන්න බලාගෙන තමාගේ එඩියුකේෂන් වලට හයර් ස්ටඩීස් වලට අචීවා ආයතනයේ මේ මහත්ම මහත්මින් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට අනිවාර්යයෙන්ම හොඳ ඒ වගේම විශේෂාකාර ස්ටුඩන්ට් කන්සල්ටේෂන් එකක් කරලා ගැටලු නිරාකරණය කරගෙන අර කිව්වා වගේ 100%ක් ඉතාමත්ම නිවැරදි ඒ වගේම ට්‍රාන්ස්පේරන්ට් කියන වචනේ අතිශයම වැදගත්. ට්‍රාන්ස්පේරන්ට් සර්විස් එක ලබා ගන්න අවශ්‍ය නම් මම ආරාධනා කරනවා ඉතාමත්ම ආදරෙන් අචීවියා ආයතනය සමග සම්බන්ධ වෙන්න කියලා. බොහොමත්ම ස්තුතියි. So thank you very much. We are winding for the day. It's me Sampath Soisa. Thank you for joining with us. Hope to see you with another episode. Thank you. All the very best with your future dreams.